සුබ දවසක් වේවා. වයිල් ගැලරි YouTube නාලිකාවත් සමඟ එකතු වෙලා ඉන්න හැම දෙනාටම. ඔන්න ඉතින් අද අපි ඇවිල්ල ඉන්නේ සිට්‍රස් වස්කඩුව කියන හොටෙල් එකට. හොටෙල් එකට එන ඔයාලට මුලින්ම මේ වගේ ලොකු පාකින් ඒරියක් හම්බෙනවා. වාහනේ පාක් කරලාපු අපිට රිසෙප්ෂන් එකේදී මේ වගේ වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් හම්බුණා. ඉතින් මේ රිසෙප්ෂන් එකේදී තමයි අපේ ඩීටේල්ස් අරගෙන අපිව හොටෙල් එකට චෙකින් වෙන ප්‍රොසෙස් එක සිදු වෙන්නේ. එහෙනම් මෙන්න අපිත් එක්ක අපිට හම්බුණ ඒ වගේම හොටෙල් එකේ තියෙන සුපීරියර් රූම් කියන රූම් කැටගරි එක මොන වගේද කියලා බලන්න. හොඳ කම්ෆර්ටබල් එකක් තියෙන කිං සයිස් බෙඩ් එක තමයි මේ තියෙන්නේ. ඇඳ ඉස්සරහින්ම මේ ආකාරයේ ඇරේන්ජ්මන්ට් එකක් තමයි බලාගන්න හම්බ වෙන්නේ. එතෙන්දි මේ වගේ ෆ්‍රී ඔෆ් චාර්ජ් හම්බ වෙන වතුර බෝතල් දෙකක් වගේම ටී ඇන්ඩ් කොෆී මේකින් සෙක්ෂන් එකකුත් බලාගන්න හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට ලොකු මිර එකක් සහ ස්ටෝරේජ් ඒරියා එකක් මේ පැත්තෙන් දීලා තියෙනවා. මෙතන තමයි මිනි බාර් එක තියෙන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා. ඔව් දැන් නම් මේ ෆ්‍රිජ් එක හිස්. ඒත් ඕන් කරලා තිබුණ නිසා කූල් එක නම් හොඳටම තියෙනවා. අපි ගේන ඕන දෙයක් කූල් කරගන්න ඕන නම් මේ මිනි ෆ්‍රිජ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ තමයි රූම් එකේ ක්ලොසෙට් එක. හැංගර්ස්, එක්ස්ට්‍රා පිලෝස්, සේෆ් බොක්ස් එකක්, හෙයාර් ඩ්‍රයර් එකක් වගේ දේවල් ටිකක් තමයි මෙතෙන්දී අපිට දීලා තියෙන්නේ. මේ තමයි වොෂ්රූම් එක. හොට් වෝටර් ෂවර් පහසුකම් වගේම ටවල්, ෆේස් ටවල්, ස්ලිපර්ස්, එක්ස්ට්‍රා පේපර් ටවල් වගේ දේවල් ටිකක් මෙතෙන්දි ඔයාලට හම්බ වෙනවා. දැන් අපි යන්නේ බීච් එක පැත්තට. ඉතින් මේ තියෙන වස්කඩුව බීච් එකේ ඔයාලට ඉතා විවේකීව නිදහසේ කාලය ගත කරන්න ඉඩ කඩ වෙන් වෙලා තියෙනවා. මුහුදේ නාන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාලට මේ මුහුදු තීරේ නාන්න වගේම විනෝද වෙන්නත් පුළුවන්කමක් තියෙනවා. බලන්නකෝ ඉර බැහැගෙන යන වෙලාවට මෙතන තියෙන ලස්සන. මේ තමයි හොටෙල් එකට අයිති බීච් ඒරියා එක. ලයිට් ඩෙකරේෂන්, සන්බෙඩ්ස් සහ මේස පුටු වගේ ඇරේන්ජ්මන්ට් ටිකක් තමයි මෙතෙන්දි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. මේ හොටෙල් එකේ තියෙන රූම්ස් ගැන කතා කළොත් සම්පූර්ණයෙන්ම රූම්ස් 150ක් තියෙනවා. ඒ 150න් 140ක්ම සුපීරියර් රූම් කැටගරියටත්, තවත් රූම් 8ක් ඩිලක්ස් රූම් විදිහටත්, තවත් රූම් 2ක් ස්වීට් රූම් විදිහට තියෙනවා. ඒ වගේම මේ හොටෙල් එක 5 star හොටෙල් කැටගරි එකට තමයි අයිති වෙන්නේ. සාමාන්‍ය සුපීරියර් රූම් එකක් දෙන්නෙකුට ෆුල් බෝඩ් බුක් කරනවා නම් රුපියල් 45000ක් වගේ මුදලක් තමයි ඔයාලට වැය වෙන්නේ. මේ තමයි
අද දවසේදී අපිට හම්බ වුණ ඩිනර් බුෆේ එක. මුලින්ම තියෙනවා බ්‍රෙඩ් කෝන එක. ඔයාලට මේ පේන ආකාරයෙන් මේ බ්‍රෙඩ් කෝන එක ලස්සනට ඇරේන්ජ් කරලා තිබුණා. බ්‍රෙඩ් කෝන එකට පස්සේ සුප් ಜಾති දෙකක් මේ විදිහට ඇරේන්ජ් කරලා තියෙනවා. මේ තමයි ඊට පස්සේ ඔයාලට හම්බ වෙන සැලඩ් කෝන එක. මෙතෙන්දී ඔයාලට මේ පේනවා වගේ ෆ්‍රෙෂ් වෙජිටබල් කට්ස් සහ ඩ්‍රෙසින්ග්ස් ಜಾති කීපයක්ම මෙන්න මේ වගේ වෙන වෙනම දීලා තියෙනවා. ඒකත් එක්කම ඔයාලට මෙන්න මේ වගේ හදපු සැලඩ්ස් ಜಾති කීපයකුත් දීලා තියෙනවා. මේ පැත්තේ තමයි රයිස් පැස්ටා වගේ මේන් මීල් ටික ඇරේන්ජ් වෙන්නේ. චිකන්, මටන්, ෆිෂ් ඒ වගේම වෙජිටබල් අයිටම් කීපයක් වගේම ශ්‍රී ලංකන් අයිටම් ಜಾති කීපයකුත් මේ ඒරියා එකේ අපිට රස බලන්න හම්බ වුණා. මෙන්න මේ විදිහට වෙනම කවුන්ටර් එකක තමයි මේ ග්‍රිල් කරපු පෝක් එක තියෙන්නේ. මෙතන තියෙනවා අපි කවුරුත් කන්න කැමති පොත්තු. අවුට්ඩෝර් ඒරියා එකට වෙන්න මේ විදිහට ලයිව් කිචන් එක්ස්පීරියන්ස් එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම තායි නූල්සුත් මෙතෙන්ට ආවොත් try කරන්න පුළුවන්. මේ තමයි ඩෙසර්ට් කෝන එක. බලන්න මෙතන ඩෙසර්ට් ಜಾති හොඳ variety එකක් තියෙනවා. ඩිනර් එකත් අරගෙන අපි පොඩ්ඩක් එළියේ ඇවිදින්න ගියා. බලන්නකෝ හොටෙල් එක රාත්‍රියේදී විදුලි ආලෝකයත් එක්ක පේන්නේ කොහොමද කියලා. හොටෙල් එක ඇතුලේ විතරක් නෙවෙයි එළියෙත්, ඒ කියන්නේ බීච් එක පැත්තේ කිසි ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා නිදහසේ ඉඳලා ඉන්න පුළුවන් වටපිටාවක් තමයි මේ රාත්‍රී කාලයේදීත් බලා ගන්න හම්බුනේ. ඔන්න දැන් අපි ආවේ බා එකට. බලන්න මගේ කොක්ටේල් එක රෙඩි වෙන විදිහ. බා එකේ ඉඳලා ඔන්න අපි දැන් ආවේ මෙයාලගේ තියෙන බැලනීස් කියන ස්පා එකට. මෙයාලගේ හෝටල් භූමියේම කෙළවරකට වෙන්න හොඳ නිස්කලංක වටපිටාවක් එක්ක තමයි මේ ස්පා එක ඉදි වෙලා තිබුණේ.
මේ තමයි ඔයාලගේ බ්‍රෙක්ෆස්ට් බුෆේ එක. කොළ කැඳ, ජූස් ජාති, සැලඩ් ජාති, කෝල්ඩ් අයිටම් කීපයක්, කට් ෆෘට්ස්, සීරියල් ජාති වගේ කෑම ජාති ලොකු ප්‍රමාණයක් මෙතෙන්දී අපිට බලා ගන්න හම්බුණා. සුපුරුදු පරිදි මේ පැත්තට වෙන්න තමයි මේන්ස් ටික ඇරේන්ජ් වෙලා තියෙන්නේ. සුදු හාල්බත්, කිරිබත්, ඉන්දියාප්ප වගේ ශ්‍රී ලංකන් කෑම ජාති වලට මූලිකත්වය දුන්නු බ්‍රෙක්ෆස්ට් බුෆේ එකක් තමයි මේ පැත්තේ අපිට පේන්න තියෙන්නේ. බලන්නකෝ තව මොනවද අපිට මෙතන දීලා තියෙන්නේ කියලා. ඒ කරි ජාති වලට පස්සේ කිතුල් පැණි සහ චොක්ලට් සෝස් සමගින් වොෆල්ස් මේ විදිහට බලා ගන්න හම්බ වෙනවා. ඩිනර් බුෆේ එක වගේම උදේටත් මේ අවුට්ඩෝර් ඒරියා එකේ ලයිව් කුකින් සෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ තමයි මගේ චීස් ඔම්ලට් එක හැදෙන විදිහ. එක් අයිටම් වලට අමතරව මෙතන චිකන් බේකන් සහ චිකන් සොසේජස් වගේ අයිටම් කීපයකුත් දීලා තියෙනවා. මේ තමයි බ්‍රෙඩ් කෝන එක. මෙතන නෝමල් බ්‍රෙඩ් ස්ලයිස් වල ඉඳලා ස්විට්ස් ජාති වෙනකන් වරයිටි කීපයක්ම බලා ගන්න හම්බ වෙනවා. කාලා ඉවර වෙලා ඔන්න අපි දැන් ආවේ පූල් ඒරියා එකට. මෙතෙන්ට එන ඔයාලට මේන් පූල් එකට අමතරව පූල් බා එකක් සහ කිඩ්ස් පූල් ඒරියා එකක් බලා ගන්න හම්බ වෙනවා. පොඩි බ්‍රේක් එකකට පස්සේ ඔන්න ආයෙත් අපි ආවේ හොටෙල් එකේ ලන්ච් බුෆේ එක මොන වගේද කියලා බලන්න. මුලින්ම ටී ඇන්ඩ් කොෆි මේකින් ඒරියා එකක් හම්බ වෙනවා. ඊට පස්සේ බ්‍රෙඩ් කෝන එකක්, ඒකත් එක්කම සුප් කෝන එකක් හම්බ වෙනවා. මේන් බුෆේ එකේ අපි කලින් දැක්කා වගේ රයිස්, පැස්ටා, මීට් අයිටම් වගේ ආහාර වලින් සමන්විත වෙනවා. බලන්නකෝ අද දවසේ තියෙන කෑම ජාති ටික. ලන්ච් එකටත් අවුට්ඩෝර් ඒරියා එකේ තියෙන ඇක්ෂන් කිචන් එක ඔපරේට් වෙනවා. ඉතින් මෙතන තියෙන්නේ නම් බීෆ් අයිටම් එකක් සහ වෙජිටබල් ටෙම්පුරා කියන අයිටම් එක විතරයි. මේ තියෙන්නේ පෝක් වලට තියෙන සෙපරේට් කවුන්ට් එක. මේ තමයි සැලඩ් කෝන එක. අන්තිමටම ඔන්න දැන් අපි ආවේ ඩෙසර්ට් කෝන එකට.
හොඳ වේරියේෂනයක් සහිත ඩෙසර්ට් කෝන් එකක් තමයි ඔයාලට මේ මොන බුෆේකට ආවත් බලාගන්න හම්බ වෙන්නේ. ඒ වගේම අනිවාර්යෙන්ම කියන්න ඕන මෙයාලගේ කෑම වේල් වල රසත් ඉතා හොඳ මට්ටමක තිබුණා. දවල් කෑමට පස්සේ තවත් හොටෙල් එක වටේ පොඩි රවුමක් ගිහිල්ලා තමයි අපි මේ සිට්‍රස් වස්කඩුව කියන හොටෙල් එකට සමුදුන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න පුළුවන් වෙන්න ෂෙයා කරන්න. මේ හොටෙල් එකේ ඔයාලට තියෙන එක්ස්පීරියන්ස් සහ දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඉතින් අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක උඩ ක්ලික් කරන්න. තවත් මෙවැනිම අපූර්ව නවාතැනක සිට හමු වනකම් ඔබට සුබ දවසක්.